මේක ළමයි මුලින්ම පෘතුගීසීන් හදලා තියෙන්නේ 1619 දී. එතන කාලතුවක්කුවක් තියෙනවා. මේ උණ්ඩ ඒවට පාවිච්චි කරපු. තෝගේ එන එකක් මට බෝට්ටුවෙන් බහලා යන්න දාලා. ඒක අර ගීරසේ හොඳට එනවා නේද? අපේ අයිස්ක්‍රීම්. Good morning. ඉතින් අද අපේ ජැෆ්නාවල දෙවනි දවස. ඉතින් අපි ආවා යාපනයේ කොටුව බලන්න. අතරින් ටිකට් එකක් ගන්න ඕන. වැඩිහිටියයට ටිකට් එක රුපියල් 60යි. ඉතින් වැඩිහිටියයට විතරයි ටිකට්ස් ගන්න ඕන. ඉතින් අපි දැන් ඇතුළට ගිහලා වටයක් දාලා බලමු කොහොමද යාපනයේ කොටුව තියෙන්නේ කියලා. යන් එහෙනම් ඉස්සරහට. මේක ළමයි මුලින්ම පෘතුගීසීන් හදලා තියෙන්නේ 1619 දී. ඊට පස්සේ 1658 දී මේ ලන්දේසි එක අල්ලගෙන තිනවා. මුලින්ම මේක චතුරස්‍ර හැඩයට තිබිලා තියෙන්නේ. ඊට පස්සේ ලන්දේසින් අල්ලගත්තට පස්සේ මේක තව විශාල කරලා තියෙනවා. ඊට පස්සේ මේක පංචාස්ත්‍ර හැඩයකට තියෙන්නේ. මේකේ අර කාලතුවක්කු රඳවන මේ මුළුවල ඒ පංචාස්ත්‍ර ඒ හැඩේ මුළුවල කාලතුවක්කු එතකොට ඔය මුර කුටි එහෙම තිබිලා තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් මේක අල්ලගත්තට පස්සේ මේක යාපනයේ මේ පරිපාලන මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපි යන් ඉස්සරහට ගිහින් බලමු. එතන කාලතුවක්කුවක් තියෙනවා. මේ උණ්ඩ ඒවට පාවිච්චි කරපො. ලන්දේසි දේවස්ථාන තිබිලා තියෙන්නේ මෙතන. මේක නම් දැන් කඩම් වැටලා නටබුන් විතරයි තියෙන්නේ ඒකේ. මෙතන තිබිලා තියෙන ළමයි මේ ක්වීන් හවුස් එක. අන දෙන නිලධාරීන් නිවාස ස්ථාන. ඒ වගේ අපිට එනවා ලීටරයක් විතර එනවා. අර මහලාව පේනවා. තෝගේ එන එකක් මට බෝට්ටුවෙන් බහලා යන්න දාලා. බෝට්ටුව අතෙන්ට ගහලා. හරිද? තොටුපළක් වගේ. මේක තමයි ගාන්ටාව කොන. ඒව දැන් කරා වෙටිලා තියෙනවා. අර ඉන්න බලන් ඉන්න දැන් මේ මොර. අර මුල්ලක් නේ. මොරකාරයෝ. ආරක්ෂක කුටියක් නේ. මුර කුටියක්. මොකද්ද? කට්ටිය ඉන්නවා. ඇතුලේ කට්ටිය ඉන්නවා. අයින් නයි. බුලට් හරි මොනවාරි උමාරු කරන දන. ඔව් මිනිස්සු ඉන්නවා. බය වුණා වෙන්න ඇති. මේක ගොඩාක් ලොකු කොටුවක්. ඉතින් බලන්න තැන් ගොඩාක් තියෙනවා. ඉතින් සෑහෙන ටිකක් වෙලාවක් යනවා. ඉතින් අපිත් පුළුවන් විදිහට අපේ ටයිම් එක මැනේජ් කරගෙන අපි ඉතින් පුළුවන් තරම් බැලුවා. දැන් අපි ඊළඟට යන්න හදන්නේ උදේට කන්න මලයන් කැෆේ එකට. යා. අපි ගිහලා බලමු මෙතන කෑම රස කොහොමද කියලා. අපි ආවා මලයන් කැෆේ එකට උදේට කන්න. අපි එනම් බලමු ගිහලා ජැෆ්නාවත් ඉතින් මෙතෙන්ටත් එන්න. මේ හරි ප්‍රසිද්ධයි ඉතින්. මෙහි කෑම වලට ජැෆ්නා ස්ටයිල් එකට ටැමිල් ස්ටයිල් එකට කෑම කරනවා. මලයන් කැෆේ එක හරි ප්‍රසිද්ධයි. આવොත් ඔයගොල්ලොත් එන්න බලමු ඇතුළට ගිහිල්ලා. අපි දැන් ඇතුළට ආවා. මාර්සලක් ඉන්නවා. අපි ඕඩර් කළා normal නිකන් තෝසේ ප්ලේන් තෝසේ අය මසාලා තෝසේ ගී තෝසේ අය වඩේ. බලමු අවුස් කොහමද කියලා. මේ නිකන් තෝසේ එක නම් ආවා. මෙහෙ ඉතින් ආවම කන්න ප්ලේට්ස් වල නෙමෙයි මේ වගේ කෙසල් කොළ.
රසයි. රස්නේ. සම්බෝල නම් මාසයි. මං ගත්තේ ගී තෝසය. ඒකේ අර ගී රසය හොඳට එනවනේ. මේ කෑවා ගී තෝසෙකයි ආය තෝසෙ. පේන් තෝසෙ කෑවා උල්දු වඩේ කෑවා. අපි සම්පූර්ණ බිල් එක ගියා අපිට 2010යි. ප්ලේන් තිබ්බීලා අය මේ ෆ්ලේවර්ඩ් මිල්ක් දෙකකුත් බීලා යෝගට් අරගෙන මේ සෙට්ගේ 2010යි ලාභයි. අපි හිතනවානේ මේ ගණන් කියලා මේ නමත් එක්ක එහෙම නෑ ලාභයි. කෑමත් රසයි. සම්බල් එක තෝසෙකට මාර රහයි. උන්දු වඩේ එකත් රසයි. මම සාමාන්‍යයෙන් තෝසෙ වලට කැමතිත් නෑ වැඩි. හැබැයි රහයි. ඒ අර තෝසෙ රසේ උද්දු රසේ අර ඒක හොඳට එනවා. ඉතින් ඕගොල්ලෝ ජෙෆ් නාවොත් එහෙම අනිවාර්යෙන් මලයන් කැෆේ එකටත් ඇවිල්ලා බලන්න කාලා රසයි. ජෙෆ් නාව බලන්න තියෙන තවත් එක විශේෂ ස්ථානයක් තමයි යාපනයේ පුස්තකාලය. ඉතින් අද නම් ඉරිද දවසක් හින්දා සහ පොයේ දවසක් හින්දා පුස්තකාලය වහලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක ඇතුළට යන්න පුළුවන් අනිත් දවස්වලට. ඉතින් ජෙෆ් නාවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එන්න. හරිම විශේෂ තැනක් මේක. අපි යනවා දැන් මේ ජෙෆ්නා මාකට් එකට. කොට්ට කිලෝම කිය? 500ක් දෙන්න. 6ක් දෙන්න. මේ මොනවද? කොට්ට කිලෝම. ඔබේ කීය? 1250. ඔබේ කීය? තට්ට වඩේ කීයදයි? 350යි. මිදි කීයද මේක? किलो 800යි किलो 600යි හොඳද? මේක ගාලා ගප්පියද ඒ 800යි 800 ரூபா இது 600 ரூபா මේක පැන් රහයි. මෙංගවල? බාන්නවත් දෙකක්. මොනවා කෑවේ இது 800 ඒ දෙකේ මොකක්ද අංකල් වෙනස? प्लेस එකයි இது කෝකද රහ? අපි දැන් මාකට් එකේ වටයක් දාලා ගත්තා. මිදි තට්ට වඩේයි කොට්ට කිලංගුයි ගත්තා. ඒ ඊළඟට අපි හොටෙල් එකට ගිහිල්ලා ටිකක් රෙස්ට් එකේ ඉඳලා ඊට පස්සේ චේන්ජ් එකක් දාගෙන හවසට එනවා නල්ලූර් කෝවිලට. නම් දැන් අපි ඔන්න ඉතින් අපි ආවා නල්ලූර් කෝවිල බලන්න. ඉතින් යාපනයේ ඇවිල්ලා නල්ලූර් කෝවිලට ආව නැත්නම් ඉතින් වැඩක් නැහැ. ඉතින් මේක ජෙෆ්නා ටවුන් එකේම තමයි තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මේක ඇතුලේ වීඩියෝස් ගන්න දුන්නොත් එහෙම මේ වීඩියෝස් අරගන්න. එළියෙන් ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. හරි ලස්සනයි. ගොඩක් ලොකුයි කෝවිල. අපි එන යා ඇතුළට. ඇතුළට ගියා ළමයි ඇතුළට වීඩියෝ කරන්න ෆොටෝස් ගන්න දෙන්නේ. හරිම ලස්සනයි ඇතුළ. මේ අපි ඇතුළට යද්දී අන්තිම මම හිතන්නේ 6:00ට වහනවනේ මේක. අන්තිම පූජාව තිබ්බා. මුළු තැන්ගේ බත් වගේ එකක් හම්බුණා. කිරි දුන්නා. ආයේ මේ වගේ අර බ්ලෙස් කරපු වතුර ඒ වගේ එහෙම දෙනවා. මේ හරිම රසයි කාලා බැලුවා. ඉතින් මේ ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ජෙෆ්නාවත් ඉතින් එන්න ඕන තැන. මේ දිගට ඇඳන් යන්න ඕන කොටට ඇඳන් යන්න බෑ. ඉතින් ආගමික ස්ථානයක සුදුසු විදිහට ඉතින් මේ වගේ තැනකට එද්දී ඇඳගෙන එන්න. මේ හරි අපි එහෙනම් දැන් ඊළඟට
රියෝ එකට යන්න හදන්නේ අයිස්ක්‍රීම් කන්න. ළමයි අපි රියෝ එකට යන්න හදන්නේ අයිස්ක්‍රීම් කන්න. අපි බලමු ඇතුලේ ප්‍රයිසස් එහෙම කොහොමද කියලා. යා. අදින් මේක මැකිලාද? අදින් මේක මැකිලාද? යුරේකා යුරේකා අපේ අයිස්ක්‍රීම් මෙච්චර පොලිම කරේ අපි ගත්තා චොක්ලට් සන්ඩේ මිතින් අපි ගත්තා වැනිලා අයිස්ක්‍රීම් එකයි ඒක රුපියල් 200යි ඒක නම් අඩුයි ආය වැනිලා සන්ඩේ එකක් ගත්තා ඒක 500යි ආය චොක්ලට් සන්ඩේස් 3ක් ගත්තා අපි සේරටම අයිස්ක්‍රීම් 3යි 2යි 5ට 1200යි මේ මාර පොලිමක හිටියා මානසන එකක් ඉන්නවා. ඒ ගානට ලොකු මේව එකක් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ ජැෆ්නා වල දෙවනි දවසේ වරුනේ. ඉතින් අද අපි ගොඩක් දේවල් කරා, එක්ස්පීරියන්ස් කළා. ඉතින් දැන් අපි හොටෙල් එකට යන්නේ. ඉතින් එහෙනම් ජැෆ්නා වල තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. එහෙනම් ගිහිල්ලා එන්න. බයි.